ඔයාලා කවදා හරි හිතලා තියෙනවද මේ 2026 අවුරුද්දෙත් කිසිම තාක්ෂණයක් නැති ලෝකය ගැන කිසිම දැනුමක් නැති මිනිස්සු කොට්ටාසයක් ඉන්න පුළුවන් කියලා? ඔව් එහෙම ඉන්නවා. ඒ තමයි උතුරු සෙන්ටිනල් දූපත් වැසියෝ. මුළු ලෝකයම තාක්ෂණයෙන් එකම යායක් වෙද්දී මොවුන් තාමත් ඉන්නේ ගල් යුගයේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ට හායි කියලා සුබ පතන්න හරි සෙල්ෆියක් ගන්න හරි එහෙ ගියොත් ඔයාට ආපහු එන්න වෙන්නේ ඊසර පාරවල් කීපයක් ඇඟේ තියාගෙන. අද අපි කතා කරන්නේ ලෝකයේ තියෙන භයානකම සහ අභිරහස්ම දූපත ගැනයි. ඉතින් අද අපි මේ අමුතුම දූපතේ අභිරහස් ගැන කතා කරන්න යන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා තාමත් අපේ channel එක සබ් කරලා නැත්නම් සබ් කරගෙන යන්න කියලා. ලෝකයේ තියෙන අමුතුම බය හිතෙන වගේම අභිරහස් දේවල් ගැන දැනගන්න දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. මේ දූපත තියෙන්නේ අන්දමන් දූපත් සමූහයට අයිතිව වර්ග කිලෝමීටර් 60ක් විතර වෙන මේ පුංචි දූපත වටේට ලස්සන කොරල් පර පිහිටා තියෙනවා. හැබැයි ඒ ලස්සනට රැවටෙන්න එපා. මේ ගෝත්‍රික වැසියෝ අවුරුදු 60000ක් තිස්සේ පිට ලෝකයක් එක්ක කිසිම සම්බන්ධයක් නැතුවයි ඉන්නේ. ඒ කියන්නේ පිරමීඩ හදන්නත් කලින් ඉඳලා ඔවුන් මෙම දූපතේ ඉන්නවා. ඒ කාලේ ඉඳලා අද වෙනකන් ඔවුන්ගේ ප්‍රතිපත්තිය එකම එකයි. ඒ තමයි කිසිම පිටස්තරයෙකුට තමන්ගේ සීමාවට ඇතුළු වෙන්න ඉඩ නොදීම. සෙන්ටිනල් වැසියෝ ගැන අපි දන්නේ හරිම අඩුවෙන්. මොකද ඔවුන් අසලට ගිහින් තොරතුරු අහන්න ගිය කිසිම කෙනෙක් පණ පිටින් ඉතුරුනේ නැති නිසා. ඔවුන් ගොවිතැන් කරන්නේ නැහැ. දඩයම් කිරීම සහ මූදේ මාළු ඇල්ලීමෙන් තමයි ජීවත් වෙන්නේ. පුදුම වැඩේ කියන්නේ මේ වැසියෝ තාමත් Tamanට කියලා ගින්දර නිපදවා ගන්න දන්නේ නැහැ කියලා මතයක් තියෙනවා. අකුණු ගැසීමෙන් ගිනි ගන්නා ගස් වලින් ලබා ගන්නා ගින්දර ඔවුන් ඊටා පරිස්සමින් ආරක්ෂා කර ගන්නවා. මොවුන් කතා කරන භාෂාව අල්ලපු දූපත්වල ඉන්න අයටවත් තේරෙන්නේ නැහැ. එය ලෝකයේ යන් කිසිම භාෂාවකට සමාන නොවන බවයි පැවසෙන්නේ. ඉතිහාසයේ කිහිප සැරයක් මිනිස්සු මොවුන්ව හම්බෙන්න උත්සාහ කළා. 1974 නැෂනල් ජියෝග්‍රැෆික් කණ්ඩායම වාර්තා වැඩසටහනක් කරන්න ගිය අධ්‍යක්ෂකවරයා ලැබුණේ අඩි 8ක හිසර පහරක්. තවද සුනාමි විපතෙන් මේ මිනිස්සු බේරලාද බලන්න ඉන්දියන් රජයෙන් හෙලිකොප්ටරයක් යවුවා. හැබැයි ඒ හෙලිකොප්ටරයටත් ඔවුන් පහර දුන්නේ හිසර වලින්මයි. 2018 ජෝන් ඇලන් චව් ඇමරිකානු තරුණයෙක් මොවුන්ට ආගම සහ වෙනත් දේවල් උගන්වන්න ගියත් අවාසනාවන්ත ලෙස ඔවුන්ගේ ප්‍රහාරයෙන් ලක් වී ඔහුට දිව්‍ය අහිමි වුණා. මේ සිද්ධි වලින් පස්සේ ඉන්දියන් රජය නීතියක් දැම්මා සෙන්ටිනල් දූපතට කිලෝමීටර් 5ක් ඇතුළත යන එක තහනම් කියලා. ඒ මේ මිනිසුන්ගේ නිදහස සහ ආරක්ෂාව වෙනුවෙන්. කොහොම නමුත් ඔයාලට යන්න අවස්ථාවක් ලැබුණොත් ඔයාලා යනවද නැද්ද කියලා අපිට කමෙන්ට් කරන් යන්නකෝ. ඉතින් ඇයි අපි ඔවුන්ව නවීන ලෝකයට සම්බන්ධ කරගන්නේ නැත්තේ? එකක් ඔවුන්ගේ අකමැත්ත. අනික අපේ ඇඟේ තියෙන සාමාන්‍ය හෙම්බිරිසා වගේ ලෙඩක් ඔවුන්ට වැළඳුනත් මුළු ගෝත්‍රය විනාශ වෙන්න පුළුවන්. මොකද ඔවුන්ගේ සිරුරු වලට අපේ ලෙඩ රෝග වලට රොත්තු දෙීමේ හැකියාවක් නැහැ. ලෝකය කොච්චර දියුණු වුණත් තාමත් Tamanගේ නිදහස වෙනුවෙන් සටන් කරන මේ වගේ පිරිසක් ඉන්න එක පුදුමයක් නේද? අද වීඩියෝ එකෙන් සමුගන්න ඔයාලටත් මේ වගේ අමුතුම තැන් ගැන දැනගන්න ඕනේ නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න ඉල්ලා සිටිනවා.